පොඩි විෂය කරුණක් අද අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සෙට් එක. ඒ කියන්නේ O level ලියන ළමයි වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල කරන්නේ. දැන් මේකෙදි මම කතා කරනවා ඝර්ෂණය පාඩම පිළිබඳව. ඝර්ෂණය පාඩම. හැමදාම වගේ විභාගෙට මේකෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මේක ඉතාමත් පහසු පාඩමක්. ගොඩාක් සංකීර්ණ දේවල් නැහැ. බොහොම කෙටි කාලයක් ඇතුළත මේ පාඩම ඉවර කරන්නත් පුළුවන්. කටපාඩම් කරන්න ලොකුවට දේවල් නැහැ. අවබෝධයට ගත්තනම් මේ පාඩම ඉතා පහසුවෙන්ම ළමයෙක්ට ගොඩ දාගන්න පුළුවන්. හරියට අවබෝධයට ගන්න ඕන. මේ තියරි කරුණු කටපාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් හරි අවබෝධයට ගන්න ඕන කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට අපිට මුලින්ම ඝර්ෂණයේදී දැනගන්න ඕන ඝර්ෂණය කියන්නේ මොකද්ද? මේකට ඇත්තටම අපේ පෙළ පොතේ අර්ථ දැක්වීමක් දීලා තියෙනවා. ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට මේකේ ඇත්තම කතාව ඊටාම සරලයි. අපි නිකන් ව්‍යවහාරයේදී කියනකොට මේක බොහොම සරලයි. නමුත් මේක අර පෙළ පොතට ඇතුළත් කරන්න ඕන හින්දා ටිකක් සංකීර්ණව සහ හැම පැත්තටම සමාන වෙන පරිදි අර්ථ දැක්වීමක් කියන්නේ ඕනම අවස්ථාවකට යොදන්න පුළුවන් දෙයක්. ඒකින්ද මේක නිකන් සරල විදියට නෙමෙයි හැමදේම වට කළා. කම්ප්ලීට් ආන්සර් එකක් දීලා තියෙනවා අපේ පෙළ පොතේ. දැන් මේකෙදි ඇත්තටම කියන්නේ මොකක්ද? මම මේ සරල අදහස කියන්න. වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශව පවතින විට වස්තු දෙකක් කියලා ගත්තේ මේකට ඇත්තටම ඔබ්ජෙක්ට් කියලා තමයි ඉංග්‍රීසි මීඩියම් පොතේ තියෙන්නේ. වස්තු දෙකක් කිව්වට එක වස්තුවක් සහ එක පෘෂ්ඨයක් විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. මේසයක් මත බෝලයක්, මේසයක් මත පොතක්, පොළොව මත මේසය තියලා තියෙන අවස්ථාවක්. ඇත්තටම අපි ඇවිදින අවස්ථාවක්, වාහනයක් පාරේ ගමන් කරන අවස්ථාවක් මේ ඕනම එකක් ගන්න පුළුවන්. එකිනෙකට ස්පර්ශව පවතින විට වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනකොට ඒ කියන්නේ ගෑවිලා තියෙනකොට මෙන්න මේව අතර සාපේක්ෂ චලනයක් කියන්නේ මොකද්ද? එක වස්තුවකට සාපේක්ෂව අනිත් එක චලනය වෙන්න හදනවනම් දෙකම එකට නෙමෙයි, දෙකම එක පද්ධතියක් ලෙස නෙමෙයි, එක වස්තුවකට සාපේක්ෂව අනිත් එක මෙහිම චලනය වෙන්න හදනවනම් හෝ චලනයක් ඇතිවීමට පෙළඹවීමක් ඇති වෙනවා. චලනය වෙන්න ඕනේ. හැබැයි චලනයට පෙළඹවීමක් ඇති වෙනවා. මේ පෙළඹවීමෙන් පස්සේ චලනයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක පැහැදිලිව අඳුරගන්න අවස්ථා දෙක සාපේක්ෂ චලනයක් ඇතිවීමට හෝ චලනය වීම පෙළඹවීමක් ටිකක් පෙළඹෙනවා. දැන් මෙන්න මේ දැන් ඇති වෙයි චලනයක්. අන්න ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන බලය මොන දිශාවටද? බලයේ දිශාවට නෙමේ ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන බලයට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. ඊටාම සරල කාරණයක්. දැන් අපිට මේකේ අර්ථ දැක්වීම දීලා තියෙනවා. එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනය. ඒ කියන්නේ එකකට සාපේක්ෂව අනිත් එක පොඩි වෙනසක්, මෝෂන් එකක්, පොඩි චලිතයක් ඇති වෙනවා. විස්ථාපනයක් සිදුවීමේ පෙළඹවීමක් ඇති වුවහොත් එම පෙළඹුම වැළැක්වීම හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් ඇත්තටම විස්ථාපනය කියන්නේ මෙතන මෝෂන් එක චලිතය. දැන් මේක එකිනෙක ස්පර්ශ වෙච්ච පෘෂ්ඨ දෙකක් අතර චලනය වෙමින් තියෙනවා නම් ඒ විස්ථාපනය වැළැක්වීමට එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බල ඝර්ෂණ බලය යනුවෙන් හැඳින්වේ. අන්න මෙන්න මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඇත්තටම මේක ගත්තොත් ඝර්ෂණ බලය අවස්ථා තුනයි. අවස්ථා තුනක් වර්ග තුනක් කියලා ගන්නත් පුළුවන්. ස්ථිතික, සීමාකාරී හා ගතික අවස්ථා. මෙන්න මේ අවස්ථා තුනෙන් ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම දැන් ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යෙදෙනකම් වස්තුවක් පෘෂ්ඨයක් මත ස්පර්ශ වෙලා තියෙනකොට ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යෙදෙන තාක් කල් ඒ වස්තුව චලනය වෙන්නේ නැහෙනි. ඒ ඝර්ෂණ බලයත් ඒ හා සාපේක්ෂවම සමානයි. අපි නිව්ටන් 10ක් මේ පැත්තට තල්ලුවක් දුන්නොත් නිව්ටන් 10ක ඝර්ෂණ බලයක් මෙහාට තියෙනවා. මොකද ඒකේ ඝර්ෂණ බලය එක සීමාවක් දක්වා වැඩි වෙන්න පුළුවන් නිසා. නිව්ටන් 10 කියලා මම ගත්තේ උදාහරණයක්. අපි හිතුවොත් දැන් මේ පෘෂ්ඨ අතර ඝර්ෂණය පුළුවන් යන්න නිව්ටන් 80 දක්වා.
ඒක නිසා නිව්ටන් 10ක් දුන්නොත් මේක චලනය වෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වන බලය තමයි ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මේ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ බලයට දරන්න පුළුවන් උපරිම අගය. ඒ කියන්නේ ස්පර්ශව පවතින පෘෂ්ඨ දෙකක පෘෂ්ඨ අතර ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. සීමාකාරී ඝර්ෂණ බලයෙන් පස්සේ ඒක චලනය වෙනවා. ඊට වඩා පොඩි වැඩි බලයක් දුන්න ගමන්. ඒ වෙලාවෙත් ඝර්ෂණ බලයක් තියෙනවනේ. අපි දැන් වාහනයක් පාරේ යන එක ගත්තොත් පාර සහ ඒ වාහනේ රෝද අතර ඝර්ෂණ බලයක් තියෙනවා. මෙන්න මේක ගතික ඝර්ෂණ බලය කියලා කියනවා. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා පොඩ්ඩක් අඩුයි. ඇත්තට මේක අපි උසස් පෙළදී ප්‍රස්ථාරගත කරනවා. ප්‍රස්ථාරේ මේ විදියට ගිහිල්ලා පොඩි නැම්මකින් පහළට ඇවිල්ලා තමයි ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඊට පස්සේ මම මේක පොඩ්ඩක් ඇඳලා විස්තර කරලා පෙන්නන්නම් කොහොමද මේ බල ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. දැන් අපි හදන්නේ මෙන්න මේ ඝර්ෂණය කියන සංසිද්ධිය කොහොමද පෘෂ්ඨයක් මත තියලා තියෙන වස්තුවකට ඇති වෙන්නේ කියලා බලන්න. කොහොමද මේ ඝර්ෂණය කියන සංසිද්ධිය පෘෂ්ඨයක් උඩ තියලා තියෙන වස්තුවක් මත ඇති වෙන්නේ කියලා බලන්න. ඒකට අපි මෙන්න මෙහෙම ඇසවුමක් ගැන හිතමු. මෙන්න මේ තියෙන්නේ ලී පෙට්ටියක්. මේක ලී පෙට්ටියක් කියලා ගමු. මේක අපි හිතමු මේසයක් මත රළු පෘෂ්ඨයක් තියෙන මේසයක් මත තියලා තියෙනවා. රළු පෘෂ්ඨයක් තියෙන මේසයක් මත තියෙනවා. දැන් අපි මෙන්න මේ ලී පෙට්ටියට මේ පැත්තෙන් බලයක් දෙනවා. මේ පැත්තෙන් අපි බලයක් දෙනවා මේ ලී පෙට්ටිය මෙන්න මේ දිශාවට තල්ලු කරන්න. මෙන්න මේ ඉදිරි දිශාවට තල්ලු කරන්න ලී පෙට්ටිය මත බලයක් දෙනවා. මේක අපි කැපිටල් F කියලා ගමු. ලී පෙට්ටිය මත කැපිටල් F කියලා බලයක් අපි දෙනවා. මෙන්න මෙහෙම ලී පෙට්ටිය ඉස්සරහට තල්ලු කරා. නමුත් දැන් මේ ලී පෙට්ටිය මේ අවස්ථාවේ චලනය වෙන්නේ නැහැ කියලා හිතමු. ලී පෙට්ටිය මේ අවස්ථාවේ චලනය වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැත්තේ ඇයි? දැන් අපි මේ පැත්තට බලයකුත් දීලා තියෙද්දි මේක ඉස්සරහට යන්නේ නැත්තේ මොකද? මේ ලී පෙට්ටිය මත පෘෂ්ඨය මගින් ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති කරන හින්දා. ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති කරන හින්දා තමයි මේ F බලය නිසා මේක ඉස්සරහට යන්නේ නැත්තේ. දැන් අපි ගත්තොත් මේ ලී පෙට්ටිය මත ඇතිවන බල ටික වෙන වෙනම මෙන්න මෙහිම තමයි ලී පෙට්ටිය තියෙන්නේ. මේක තමයි ලී පෙට්ටිය. මේක මම පෘෂ්ඨයෙන් වෙන් කරලා අඳිනවා. මෙන්න මේක පෘෂ්ඨය. දැන් අපිට පෘෂ්ඨයත් එක්ක සම්බන්ධයක් නැහැ. මොකද අපිට පෘෂ්ඨය ඕනුනේ ලී පෙට්ටිය තියලා තියන්න විතරයි. දැන් මම පොඩ්ඩක් ලී පෙට්ටිය පෘෂ්ඨයෙන් උස්සලා තියනවා. අපි මෙන්න මේ පැත්තට තමයි බලය දෙන්නේ. මේ පැත්තට බලය දෙනවා කැපිටල් F. හැබැයි ඉස්සරහට යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැති වෙන්න හේතුව මෙන්න මේ පෘෂ්ඨය හරහා පිටිපස්සට F' කියන බලයක් තියෙනවා. මම ඒ බලය F' කියලා ගන්නවා. මොකද මේ බල දෙක සමානද නැද්ද කියලා අපි වෙනම කතා කරන්න ඕන. F' කියලා ගන්න. මේ F' කියලා කියන්නේ මොකක්ද එතකොට? ලී පෘෂ්ඨය මත ලී පෘෂ්ඨය. ඒ කියන්නේ අපේ ලී බොක්ස් එකේ යට පෘෂ්ඨය මත ඇතිවන බලය මොකෙන්ද? මේසය මගින්. අපි ගත්තොත් දැන් චලනය වෙන්නේ නැත්තම් මේ අවස්ථාවේදී මේ කැපිටල් F මේ F' සමානයි. ඒක තමයි චලනය වෙන්නේ නැත්තේ සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙක ක්‍රියා කරනව ලී පෙට්ටිය මත. එතකොට ඉස්සරහටවත් පස්සටවත් යන්නේ නැහැ. හැබැයි මෙන්න මේ F' කියන ඝර්ෂණ බලයට යන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා.
ඒක අපි වෙනම කතා කරනවා. උපරිම සීමාවක් තියෙනවා. ඒ සීමාවට එනකන් විතරයි මේ ඝර්ෂණ බලයට වැඩි වෙන්න පුළුවන්. ඝර්ෂණ බලය කියන්නේ අපි දෙන බලය හමුවේ වැඩි විය හැකි, වෙනස් විය හැකි බලයක්. අපි නිකමට හිතමු මෙන්න මේ දාලා තියෙන F බලය 10ක් වගේ කියලා. ඔන්න මම ඒක පොඩි වගුවකට ගන්නවා. අපි අවස්ථා 4ක් යටතේ මේක සාකච්ඡා කරමු. මෙන්න මම මේ වගේ වගුවකට ගන්නවා මේ බල සටහන. මේක කැපිටල් F, මේක F dash ඝර්ෂණ බලය. මේක පළවෙනි අවස්ථාව, 2, 3, 4. මේ අවස්ථා හතරෙන් මේ ඝර්ෂණ බලය කියන සංසිද්ධියේ සියල්ල පැහැදිලි කරගන්න පුළුවන්. මේක 1, 2, 3, 4. අපි දැන් කතා කරමු කොහොමද මේක වෙන්නේ කියලා. අපි ගමු F බලය 10යි කියලා. 10යි නිව්ටන්. දැන් මං කිව්වා F dash කියන ඝර්ෂණ බලයට සීමාවක් දක්වා වැඩි වෙන්න පුළුවන්. දැන් මං හිතනවා මෙන්න මේ F dash බලයේ සීමාව බිඳුවේ සිට 80 නිව්ටන් දක්වා. මේක අපිට වෙනම හොයන සමීකරණයක් තියෙනවා. ඒක වෙනම හොයන විදිය අපි පස්සේ කතා කරමු. මෙව් කියලා ඝර්ෂණ සංගුණකය යොදාගෙන තමයි අපි ඒක ගන්න ඕන. මෙව් තමයි ඝර්ෂණ සංගුණකය. ඒකෙන් තමයි අපිට මේ ඝර්ෂණ බලය හොයාගන්න පුළුවන් වෙන්නේ. අපි දැනට හිතමු මෙන්න මේ පරාසය මේක වැඩි වෙනවා. එතකොට දැන් නිව්ටන් 10ක් අපි මේ පැත්තට බලයක් දුන්නාම ඉස්සරහා පැත්තට ඝර්ෂණ බලයටත් පුළුවන් 80 වෙනකන් වැඩි වෙන්න. ඒකින්ද ඝර්ෂණ බලය 80 වෙනකන් වැඩි වෙන්නේ නැහැ. දීලා තියෙන බලයට සමාන ප්‍රමාණයක් වැඩි වෙනවා 80 වෙනකන්. එතකොට ඝර්ෂණ බලයත් 10යි නිව්ටන්. පැහැදිලි. ඊළඟට අපි මේකට 70ක වගේ බලයක් දෙමු. 70. නිව්ටන් 70ක බලයක් මම දුන්නා. ඝර්ෂණ බලයට 80 වෙනකන් වැඩි වෙන්න පුළුවන්. ඝර්ෂණ බලයත් 70 දක්වා යනවා. කිසි වෙලාවක ඝර්ෂණ බලය අපි දෙන බලයට වඩා වැඩි වෙලා යන්නේ නැහැ. එහෙම වුණොත් ලී පෙට්ටිය මෙහාට එන්න විදියක් නැහැ කිසිම හේතුවක් මත. ඒකින්ද අපි දෙන බලයට සමාන හෝ අඩු වෙනවා ඝර්ෂණ බලය. සමාන හෝ අඩු වගේක් තමයි වෙන්නේ. 70ක් දුන්නා. තාමත් ලී පෙට්ටිය හෙල්ලෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. මොකද 80 වෙනකන් යන්න පුළුවන්. ඔන්න 80 දුන්නා. මේකත් දැන් 80යි. මොකද 80 වෙනකන් වැඩි වෙන්න පුළුවන්. නමුත් තාමත් සාපේක්ෂ චලනයක් නැහැ. හැබැයි චලනයට පෙළඹවීමක් තියෙනවා. චලනයට පෙළඹවීමක් තියෙනවා. මොකද සමානම බලයක් දීලා තියෙන්නේ. දැන් මේ ඔන්න මෙන්න තියෙන චලනය වෙන්නේ. ඊට පස්සේ අපි 81ක බලයක් දෙනවා නිව්ටන් 81ක. ඝර්ෂණ බලයට තව දුරටත් වැඩි වෙන්න බෑ. ඝර්ෂණ බලය එසේමයි 80යි. අන්න unbalanced force කියන්නේ බැලන්ස් නැති ෆෝස් එකක් ඇති වෙනවා. මෙන්න මේ දිශාවට නිව්ටන් එකක් වැඩියෙන් තියෙනවා. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී ලී පෙට්ටිය නිව්ටන් එකක බලයකින් ඉස්සරහට යනවා. ඒ අවස්ථාවේ 80යි නිව්ටන් ඝර්ෂණ බලයකුත් පිටිපසට ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණ බලය නැති වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් මෙන්න මේකට කියන්නේ මෙන්න මේ අවස්ථාවට එනකන් කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික මේක සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය සහ මෙන්න මේක ගතික ඝර්ෂණ බලය. චලනය නොවන තාක් ක්‍රියාත්මක වෙන්නේ ස්ථිතික. චලනය වීමට පෙළඹවීමක් ඇතිවන උපරිම අවස්ථාවේදී සීමාකාරී, අවසානයේට ගතික ඝර්ෂණ බලය. දැන් මේක අපි ප්‍රස්ථාරගත කරොත් මෙන්න මේ ඝර්ෂණ බලය ප්‍රස්ථාරගත කරොත් එන්නේ මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරය. ඒකෙන් අපිට අවබෝධයක් ගන්න ලේසියි මේ ගැන. මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් ගත්තොත් අපි ඒකේ මේ පැත්තට තියෙන්නේ y අක්ෂය වෙන්නේ. ඒකේ y අක්ෂය වෙන්නේ මොකද්ද? අපි දෙන බලය නෙමෙයි ඝර්ෂණ බලය. F dash ඝර්ෂණ බලය. ඊට පස්සේ මෙන්න මේ F කියන්නේ අපි දෙන බලය, අපි බාහිරින් දෙන බලය. F dash කියන්නේ ඝර්ෂණ බලය.
F කියන්නේ අපි දෙන බලය. දැන් ප්‍රස්ථාරය ගත්තොත් ප්‍රස්ථාරය ඉන්නේ මෙන්න මේ විදියට. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇවිල්ලා මේක මෙතනින් පොඩි ගැට්ටක් නැවිලා මෙන්න මෙහෙම යනවා. ඔන්න ප්‍රස්ථාරයේ හැඩය. මෙතන තමයි නිව්ටන් 80. 80ට වඩා වැඩි වෙන්න බෑ. දැන් මේකට මෙතනදී 80 මේකට තව වැඩි වෙන්න පුළුවන්. මෙතනදී තමයි වැඩි වෙන්න බැරි. ඔන්න ওই විදියට තමයි ප්‍රස්ථාරයේ ගතික ඝර්ෂණ බලය ටිකක් අඩුයි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා. සීමාකාරී ඝර්ෂණ බලය තමයි වැඩිම. ගතික ඝර්ෂණ බලය ඊට වඩා ටිකක් අඩුයි. ස්ථිතික ඝර්ෂණ බලය තමයි දෙකටම වැඩි වීගෙන යන්නේ. ඔන්න ඝර්ෂණය පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් කරා අගයන් ආදේශ කළම මම දල අගයන් ගත්තේ මේවා ඇත්ත සංඛ්‍යාත්මක අගයන් නෙමෙයි. දල අගයන් ගත්තේ මේක දල අගයක් ගත්තේ මේකෙන් විස්තර කරන්න පහසු වෙන හින්දා.